ඔබ කොච්චර දුරට වසඟ වෙලාද ඉන්නේ එපමණටම ඔබ රැවටෙන ප්‍රමාණෙත් වැඩි. ඒක තමයි යථාර්ථය. ඒක තමයි යථාර්ථය. ඒක රූපේ ප්‍රශ්නෙම නෙමෙයි ඇත්තටම කිව්වොත්. ඒක මනසෙමයි ප්‍රශ්නේ. ඒකනේ භාග්‍යවතුන් වහන්සේ වදාළ නතේ කාමායානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකයේ මේ රූපවල එහෙම කාමයක් නැත. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ ඔක්කොම කොතනින්ද? මනසින්නේ හදාගත්තු සංකල්ප නිසා. සංකල්ප ලෝකයේ ඇතුලේ තමයි අපි රැවටෙන්නේ. රූපවලට, ශබ්දවලට, රහවලට, ගන්ධවලට, ස්පර්ශවලට අපි රැවටෙන්නේ ඒවායේ යථාර්ථයක්, ඒවායේ මහා නොවෙනස් වාස්තවික පදාර්ථයක්, මහා වටින දෙයක් තියෙනවා කියලා අපි රැවටෙන්නේ ඇත්තටම කිව්වොතින් අපි හදාගත්ත සංකල්ප ඇතුලේ. සංකල්ප අපිට රූපයක් දැක්ක ගමන් කොච්චර වේගෙන් අපි ප්‍රොසෙස් වෙනවදනේ රූපෙත් එක්ක. සංඥා සංඛාර ඔක්කොම විඥාන ඔක්කොම මේ අය සති ගණන් ගිහිල්ලා හැදෙන ඒවා නෙවෙයිනේ. එක චිත්තක්ෂණ කීපයක් ඇතුලේ කොච්චර වේගෙන් අපි ඇහැයි රූපේ හිතයි එකතු වෙච්ච ගමන් කොච්චර වේගෙන් හදනවද දේවල් නේ? කොච්චර දුර යනවද? දූරංගමන් නේ. ගොඩාක් දුර යනවා. අපේ මනස සංකල්ප කොච්චර හදනවද? විනාඩි 2-3ක් ඇතුළත මොන තරම් සිතුවිලි උපදවනවද? අන්නේ සංකල්ප ලෝකයේ ඇතුලේ තමයි අපි ඇත්තටම මුලා වෙන්නේ. ඇත්තට මුලා වෙන්නේ එතන. අර බාහිර දේවල් වලින් වෙන මුලාව නම් කවදා හරි මගාරෝ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ රැවටිලා ඉන්නේ. ඒ කියන්නේ එළිය අයගේ දේවල් නිසා නම් ඒකෙන් කවදා හරි බේරෙන්න පුළුවන්. හැබැයි ඔබ රැවටිලා ඉන්නේ ඔබේම සිතුවිලි වලට නම් ඒක බේර ගන්න වැඩේ නම් සෑහෙන දුෂ්කර දෙයක්. එළිය මිනිස්සු අපිව රවට්ටලා අපිට බොරු දාලා වෙස් මූණු පෙන්නලා තියෙන එක කවදා හරි ගලව ගන්න පුළුවන්. ඕන නැත්නම් අතහැරලා දාන්න පුළුවන්. ඒව ගැන වදනොවි. ලෝකෙ ලොකුම රැවටිල්ල එළියේ කාට හරි රැවටෙන එක නෙමෙයි. මොකද ලෝකෙ ලොකුම රැවටිල්ල තමන්ට රැවටෙන එක. තමන්ට රැවටෙන එක. ඒක තමයි භයානකම රැවටිල්ල. බුදුහාමුදුරුවෝ උතුම් බුද්ධත්වයට පත් වෙනකොට සිද්ධ